හොඳයි මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ two way switch එක කොහොමද ක්‍රියාකාරීත්වය වෙන්නේ සහ අන්තිමට මේකේ වයරින් ඩයග්‍රෑම් එක මම අඳිනවා. හරි. අපි two way switch එක දාන්න ඕනේ ඇයි? මම ඒක තමයි මුලින්ම මේකේ පැහැදිලි කරන්න හදන්නේ. හරි. ඔයගලන්ට පේනවා මෙතන මිනිස්සෙක් ඉන්නවා. දැන් එයා දැන් හිතන්නකො පාන්දර කියලා පාන්දර වැඩට යන්න ඇවිල්ලා කාමරෙන් එළියට ඇවිල්ලා පඩිපෙළ දිගේ බහැලා දැන් යට යන්න ඕනේ. හරි. එයා දැන් කාමරෙන් එළියට ඇවිල්ලා මොකද කරන්නේ? මෙතනට ඇවිල්ලා මෙන්න ලයිට් එකක් තියෙනවා මෙතන. මෙන්න මෙතන ලයිට් එකක් තියෙනවා. ඒ ලයිට් එක දානවා. දාලා දැන් එයා පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගිහිල්ලා ගියාම මතක් වෙනවා දැන් මේක ඕෆ් කරගන්න විදියක් නැහැ කියලා. ආයෙ උඩට එනවා ස්විච් එකකින් මේක ඕෆ් කරනවා. ඊට පස්සේ දැන් යන්න බෑ කළුවරයි. ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙ ස්විච් එක දානවා. ඕක දිගටම කරන්න බෑනේ. ඊට පස්සේ මෙයා දැන් ඕක හිතනවා දැන් පල්ලෙහාට යනවා දැන් ආයෙ පල්ලෙහාට යනවා පල්ලෙහාට ගියාම ලයිට් එක ඕෆ් කරන්න විදියක් නැහැ. ඒතකොට දැන් මෙයා මේක කල්පනා කරලා මොකද කරන්නේ? මෙයා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ට මේ ප්‍රශ්නේ කියනවා. එතකොට ඉලෙක්ට්‍රීෂියන් කියනවා ඕකට 2 way switch දැම්මනම් ප්‍රශ්නේ ඉවරයි කියලා. ඊට පස්සේ මම ඉලෙක්ට්‍රීෂියන්ට කියලා 2 way switch දෙකක් දාගන්නවා. ඒ කියන්නේ මෙතනටත් 2 way switch එකක් දාගන්න ඕනේ. මෙතනටත් 2 way switch එකක් දාගන්න ඕනේ. හරි. 2 way switch දැම්මට පස්සේ මෙයාගේ ප්‍රශ්නේ විසඳෙනවා. දැන් මෙයාට පුළුවන් මෙතනින් මේ ලයිට් එක ඕෆ් කරන්න. ඊට පස්සේ ආයෙ ඕනනම් උඩට යන්න ඕන නම් මෙතනින් මේ ස්විච් එක දැම්මා. ඊට පස්සේ උඩට ගියා. ස්විච් එක මෙතනින් ඕෆ් කරා. ඔන්නෝම මෙයාට පුළුවන් උඩිනුයි යටිනුයි දෙකෙන්ම ස්විච් එකෙන් ලයිට් එක ඔන් කරගන්නත් පුළුවන් ලයිට් එක ඕෆ් කරගන්නත් පුළුවන්. ඔන්න ඔය හේතුවට තමයි අපි 2 way switch භාවිත කරන්නේ. එතකොට 2 way switch තව අපිට දාන්න පුළුවන් කොරිඩෝ ඒ වගේම දිග කොරිඩෝ එකකටත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් කොරිඩෝ දිග කොරිඩෝ එක පැත්තකින් ස්විච් එකක් දානවා ලයිට් එක ඔන් කරන්න කොරිඩෝ එක මැද තියෙන ලයිට් එක ඔන් කරන්න ඊට පස්සේ කොරිඩෝ එකේ කෙළවරට ගිහිල්ලා ඒ ලයිට් එක ඕෆ් කරන්න ඒ පැත්තෙන් තව ස්විච් එකක් දාගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල්ටත් මේ වගේ 2 way switch භාවිත කරන්න පුළුවන්. නැත්නම් තවත් පුළුවන් ඕනනම් ඇඳට ඒ කියන්නේ කාමරයක සාමාන්‍යයෙන් දොරෙන් ඇතුළට ගිය ගමන් ස්විච් එක තියෙන එතන ස්විච් එක දාලා ඇඳට ගිහිල්ලා ඇඳ ගාව ස්විච් එක දාගන්න පුළුවන් ඕනනම් ලයිට් එක ඕෆ් කරන්න. එහෙම ඒවටත් මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඕකේ භාවිතය. ඒ කියන්නේ ඒ 2 way switch එක අවශ්‍ය වෙන්නේ කියන එකට තමයි මම මේ උත්තරයක් දුන්නේ. හරි අපි දැන් බලමු මේ 1 way සහ 2 way වෙනස. දැන් මෙතන තියෙනවා 1 gang 1 way switch එකක් වලට පේනවා ඇති. මෙතන තියෙන්නේ 1 gang 2 way switch එකක්. මේ දෙක බැලුමට අපිට 2 way කියලා අඳුර ගන්න බෑ. 1 gang කියලා අඳුර ගන්න පුළුවන් මෙතන එක කෑල්ලක් තියෙන නිසා ඒ 2 way කියලා අඳුර ගන්න බෑ. ඒක අඳුර ගන්න නම් අපිට පිටිපස්ස බලන්න ඕන ස්විච් එකේ. මේ ස්විච් එක පිටිපස්ස බැලුවම මෙතන තියෙනවා ටර්මිනල් දෙකක්. එතකොට මේ ස්විච් එකේ තියෙනවා ටර්මිනල් තුනක්. එතකොට ඒකෙන් තමයි අපි අඳුරගන්නේ ටර්මිනල් දෙකක් තියෙනවා නම් 1 way switch එකක් ටර්මිනල් තුනක් තියෙනවා නම් ඒක 2 way switch එකක්. ඊට අමතරව පෙට්ටිය ගහලා තියෙනවා. මෙතන මම පෙට්ටිය ෆොටෝ එකක් දාලා තියෙනවා. මේක ගහලා තියෙනවා 1 gang 1 way කියලා. මේක ගහලා තියෙනවා 1 gang 2 way කියලා. එතකොට ප්‍රයිස් එක ගැන ඔයගොල්ලෝ බලන්න ප්‍රයිස් එක 365යි මේකේ. එතකොට 2 way එක 625යි. ඒ කියන්නේ මේකට වගේ ආසන්න වශයෙන් දෙගුණයක් මිල වැඩි මේ 2 way switch එක. මොකද ඒකේ තියෙන මෙකනිසම් එක මීට වඩා පොඩ්ඩක් සංකීර්ණ නිසා. හරි. ඕක තමයි ඔය දෙකේ වෙනස. එතකොට මම මෙතන දාලා තියෙනවා ලං කරපු zoom කරපු ෆොටෝ දෙකක්. එතකොට මේ තියෙන 1 gang 1 way switch එකක්. නැත්නම් 1 way 1 gang switch එකක්. ඒක තියෙන ටර්මිනල් දෙකයි. මෙතන තියෙන්නේ 2 way 1 gang switch එකක්. ඒ කියන්නේ 2 way switch එක මෙතන තියෙන්නේ මේකේ ටර්මිනල් තුනක් තියෙනවා. හරි. මේ තියෙන්නේ ඒ ස්විච් එක ටර්මිනල් තුනක් ඔයගලන්ට පේනවා ඇති මෙතන. එතන මේ එකක් කියන්නේ L1 එකක් L2 අනිත් එක කොමන් එක. එතකොට මම ඒක පෙන්නන නම් කරපු එකක්. මේ ඉතින් මෙතන තියෙන L1 ටර්මිනල් එක මෙතන තියෙන L2 ටර්මිනල් එක මේ මැද තියෙන්නේ කොමන් නැත්නම් C කියලා කියනවා නැත්නම් L කියලා කියනවා. එතන මේ තුනෙන්ම මේක හඳුන්වනවා කොම් සහ C සහ L කියන තුනෙන්ම. එතකොට මේකේ L1 සහ L2 නම් මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒත් මේ කොමන් එක නම් මාරු කරගන්න බෑ. ඉතින් අපිට ඒක අඳුර ගන්න පුළුවන් මේ වගේ ස්විච් එක ගහලා තිබ්බේ නැතත් මේක පොඩ්ඩක් උඩට ඉස්සිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් පැත්තෙන් බැලුවොත් එහෙම මේක පොඩ්ඩක් උඩට ඉස්සිලා තියෙන්නේ. ඒ වගේ මේක මැද තියෙන්නේ. ඒ වගේ පොඩ්ඩක් උඩට ඉස්සිලා තියෙන වෙන්න වෙලා වගේ. ඉතින් ඒකෙන් අපිට අඳුර ගන්න පුළුවන් මේකේ කොමන් කියලා මේක තමයි කොමන් කියලා. එතකොට තව මොඩියුලර් ස්විචස් වල එක ගහලා තියෙනවා. දැන් මේ තියෙන්නේ මොඩියුලර් ස්විච් එකක් කෙවිල්ටන් එකේ 2A 1 gang එකක්. එතන මේක බලන්න පේනවා ඇති මෙතන ගහලා තියෙනවා. මම ලං කරපු ෆොටෝ මම ළඟ තියෙනවා. මෙන්න මේක ගහලා තියෙනවා. මේක L1 කියලා මෙතන ගහලා තියෙනවා. මෙතන L2 කියලා ගහලා තියෙනවා. එතන මේ L කියලා ගහලා තියෙන්නේ මම කලින් ඒ පෙන්නුවා වගේ com නැත්තම් C L කියලා ගහන්නේ common එක. එතන මේක තමයි මෙතන common එක. මේකේ capital L කියලා ගහලා තියෙනවා. L1 සහ L2 අග්‍ර දෙක තමයි මේ දෙකේ තියෙන්නේ. හරි දැන් මේකේ සැකස්ම ගත්තොත් එම මෙන්න මේ වගේ සැකස්මක් තමයි මේ 2 way switch එකේ තියෙන්නේ.
ඒ කියන්නේ අපි එක පැත්තකට දාලා තියෙද්දි මෙන්න මේ වගේ තියෙන්නේ. ඒ කියන්නේ C එකෙන් L1 එකට කනෙක්ට් වෙනවා. අනිත් පැත්තට දැම්මම C එකෙන් L2 එකට කනෙක්ට් වෙනවා. ඉතින් මේක අපි උඩට පල්ලෙහාට දානකොට මේක මෙහෙම තමයි මේකේ සැකැස්ම තියෙන්නේ. මෙහෙට යනවා මෙහෙට යනවා. ඔන්නෝම තමයි ඔක සැකැස්ම තියෙන්නේ. ඔක තමයි සරල සැකැස්ම. මම වයරින් ඩයග්‍රෑම් එකේදී පෙන්නන්නම් මේකේ කොහොමද කරන්ට් එක යන්නේ කියලා. හරි. මෙන්න තියෙනවා වයරින් ඩයග්‍රෑම් එක. එතකොට මම මේක විස්තර කරන්නම්. මෙතන තියෙනවා නිව්ට්‍රල් එකයි ලයිව් එකයි. ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක තියෙනවා කියලා හිතන්නකෝ. ඒකෙන් අපි නිව්ට්‍රල් එකයි ලයිව් එකයි කනෙක්ෂන් දෙක ගන්නවා. හරිද? ඒකෙදි මෙතන බල්බ් එක තියෙනවා. බල්බ් එකට නිව්ට්‍රල් එක අපි මෙහෙම ඩිරෙක්ට් දෙනවා. හරිද? නිව්ට්‍රල් එක ඩිරෙක්ට් දෙනවා බල්බ් එකට. දැන් බල්බ් එක පත් වෙන ලයිව් එකයි නිව්ට්‍රල් එකයි නෝනේ. එතකොට නිව්ට්‍රල් එක දුන්නාම ආයේ ලයිව් එක තියෙන්න ඕනේ. හරි. ඒතර මම කියලා දෙන්නම් කොහොමද ලයිව් එක දාන්නේ කියලා. මේකෙදි මෙතන තියෙන ස්විච් එක තමයි මම ඇදලා තියෙන්නේ. හරිද? මෙතනක් තියෙනවා 2 way ස්විච් එකක්. මෙතනක් තියෙනවා 2 way ස්විච් එකක්. එතකොට මේකෙදි අපි වයිරින් එක කරන්නේ මෙහෙම. ලයිව් එක තියෙනවානේ. DB එකෙන් එන ලයිව් එක අපි මෙතන DB එක ළඟම තියෙන 2 way ස්විච් එකේ කොමන් අග්‍රේට සම්බන්ධ කරනවා. මතක තියාගන්න අනිවාර්යෙන් මේක සම්බන්ධ කරන්නේ DB එක ළඟම තියෙන ස්විච් එකට. දැන් මේකේ හැටියට මෙතනනේ DB එක ළඟම තියෙන්නේ ස්විච් එක. එතකොට ඒකේ කොමන් එකට DB එක එන ලයිව් එක සම්බන්ධ කරනවා. ඊට පස්සේ මෙතන තියෙන ස්විච් එක L1 සහ මෙතන තියෙන ස්විච් එක L1 එකට සම්බන්ධ කරනවා. මෙතන තියෙන ස්විච් එක L2 සහ මෙතන තියෙන ස්විච් එක L2 එකට සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි කරන්නේ දැන් දැන් ලයින් එක දුන්නු එක තියෙනවනේ DB එකෙන් දීපු කොමන් DB එකෙන් ලයින් එක දීපු එක තියෙනවනේ කොමන් එකට සම්බන්ධ කරන්නේ. ඒක නෙවෙයි දැන් අනිත් ස්විච් එකේ කොමන් එකේ ඉඳන් වයර් එකක් අදිනවා අපි මෙන්න මෙහෙම ලයිට් එකට. මම හිතනවා පැහැදිලි ඇති කියලා මම ආයෙ කියන්නම්. DB එකෙන් ඉඳන් එන ලයිව් එක අපි DB එක ළඟම තියෙන ස්විච් එකේ කොමන් අග්ගට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ ස්විච් දෙකේ L1 දෙක එකට සම්බන්ධ කරගන්නවා. L2 දෙකකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මේ දෙවෙනි ස්විච් එකේ මේ පළවෙනි ස්විච් එක මේ දෙවෙනි ස්විච් එකේ C අග්‍රේට වයර් එකක් දාලා ලයිව් එක අපි මෙතනින් දෙනවා බල්බ් එකට. ඔන්න ඔන්නෝම තමයි අපි මේකේ වයරින් එක සම්බන්ධ කරගන්නේ. හරි. හරි අපි මේකට අවධානය යොමු කරොත් එහෙම ඔන්නෝම තමයි ඔගේ වයරින් එක තියෙන්නේ. හරි. දැන් අපි බලමු කොහොමද මේකේ වයරින් එක හරි කොහොමද මේ කනෙක්ෂන් එක තියෙන්නේ කියලා. හරි. ඕක වෙන්නේ මෙහෙමයි. දැන් දැන් මිනිස්සයා මෙතන ඉන්නවනේ. දැන් ලයිට් එක ඕෆ් වෙලා තියෙන. හරි. මෙයා මොකද කරන්නේ? මෙයාට දැන් ලයිට් එක දාන්න ඕනේ. ලයිට් එක දාන්න නම් එයා මොකද කරන්නේ? මෙතනට ඇවිල්ලා ස්විච් එක ඔන් කරනවා. ස්විච් එක ඔන් කරාම මොකද වෙන්නේ? බලමු මොකද වෙන්නේ කියලා. ලයිව් එක තියෙනවනේ මෙතන. ලයිව් එක මෙතනින් ඇවිල්ලා කරන්ට් එක මේක දිගේ කොමන් එකට යනවා. කොමන් එකෙන් කරන්ට් එක L1ට යනවා. L1 ගෙන් කරන්ට් එක මේකේ L1ට යනවා. L1 ගෙන් මේකේ කොමන් එකට යනවා. ඒකෙන් කරන්ට් එක මෙහෙම ගිහිල්ලා අපේ ලයිට් එකට කරන්ට් එක එනවා. ලයිට් එක පත් වෙනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මෙහෙම පල්ලෙහාට එනවා. පල්ලෙහාට ඇවිල්ලා මෙතනදී ලයිට් එක ඕෆ් කරනවා. ලයිට් එක ඕෆ් කරනවා මොකද වෙන්නේ? මෙතන තිබ්බ එක කලින් තිබ්බේ ඔන්න යානේ. මෙතන තිබ්බ ඊතලයේ L1 එක L2ට එනවා. එතකොට කනෙක්ෂන් එක කැඩෙනවා. අපි බලමු කොහොමද ඒක කැඩෙන්නේ කියලා. ඔන්න බලන්න L දිගේ කරන්ට් එක මෙහෙම ඇවිල්ලා කොමන් එකට යනවා. කොමන් එකෙන් L1ට යනවා. L1 ගෙන් L1ට යනවා මේක. එතකොට L1 ගෙන් C ට යන්න විදියක් නැහැ. මෙතනින් කනෙක්ෂන් එක කැඩලා ඊට පස්සේ ලයිට් එක ඕෆ් වෙනවා. ඔන්න ඔහොම තමයි මේකේ වයරින් ඩයග්‍රෑම් එක සිද්ධ වෙන්නේ. එතකොට තව ඕනනම් දැන් වෙන කෙනෙක්ට පුළුවන් වුණා මෙතෙන් ඩෙයිලි මේක ඔන් කරගන්න. කොහොමද ඔන් කරගන්නේ? මම නිකන් පෑනක් මොකක් කරේ එකකින් ඇඳලා පෙන්නන්නම්කෝ. දැන් මෙතන වෙන කෙනෙක් එනවා. හරිද? එයාට දැන් ලයිට් එක ඔන් කරගන්න ඕනේ. හරිද? වෙන මිනිස්සෙක් ආවා කියන්නකෝ. එයාට ලයිට් එක ඔන් කරන්න ඕනේ. පොර මොකද කරන්නේ? හරිද? පොර ඔන් කරන්නේ කොහොමද? මෙතනට ඇවිල්ලා ස්විච් එක දානවා. එතකොට මොකද වෙන්නේ? මේ ස්විච් එක මෙන්න මෙතනට එනවා. හරිද? එතකොට මේක යනවා. හරිද? මේක නෑ මෙතන. එතකොට ලයිට් එක ඔන් වෙනවා. මේ කොහොමද ඔන් වෙන්නේ? ඔන්න ලයිව් එක දිගේ කරන්ට් එක මෙතනට ආවා. මෙතනින් L2ට ආවා. L2 ගෙන් ආයි මෙතනට L2ට එනවා. L2 ගෙන් කොමන් එකට ගිහලා කොමන් එක හරහා මෙතනට ලයිව් එක යනවා. එතකොට ලයිව් එකක් තියෙනවා, නිව්ට්‍රල් එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මේකේ වයරින් ඩයග්‍රෑම් එක අපි ඇඳගන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා මම පුළුවන් තරම් සරලව සහ පුළුවන් තරම් තේරෙන විදිහට මේ ඇනිමේෂන් එක හදලා තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට තේරුම් යන්න ඇති කියලා කොහොමද අපි 2 way ස්විච් එකක් වයරින් කරන්නේ කියලා. හරි ඔන්න ওই ටික තමයි මට මේකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න තිබ්බේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉදිරියේදී මේ වගේම වටිනා වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. Thank you.